ඉතාලි සිඤ්ඤෝරාගේ බෙල්ල කපපු කාන්තාවගේ කතාව ඔයගොල්ලෝ ඇහුවා. ඔයගොල්ලෝ විශාල පිරිසක් ඒකට කමෙන්ට්ස් එකතු කරුවා, අදහස් දැක්වුවා. ඉතින් දාවර හිතවතුනි මිනිස් ඝාතනයේට වරදකරුවෙකු ලෙස චෝදනා ලබලා මේ වෙද්දී ඇයව සිරගත කරලා තියෙන්නේ. ඒ වගේම මේ අය එක්කාසු වෙන්නේ සමාජයට දැඩි අවදානමක් ඇති කොටසටයි මෙයාලව එකතු වෙන්නේ. මේගොල්ලන්ට සමාවක් ලැබෙන්නේ නැහැ. මොකක්ද මෙතන සිද්ධ වුනේ? තම්නේල් එකේ අපේ ලියලා තියෙන විදිහට මත් ද්‍රව්‍ය, මත් කුඩු එකතු කරලා තියෙනවා මේ සිඤ්ඤෝරාගේ කෑමට. මේ කාන්තාව මීට කලින් අවස්ථා දෙකක ඉතාලියේ වැඩ කරන ගෙවල් දෙකක වයසක සිඤ්ඤෝරලාගේ එම ආහාරවලට මත්ද්‍රව්‍ය මික්ස් කරලා වරදකරුවෙක් හැටියට තමයි ඇය මෙලෙස නිදහසේ නිදැල්ලේ හැසිරලා ඉන්නේ. මේ ඉන්නේ එම කාන්තාව. ඔයගොල්ලෝ දකිනවා බොහොම තරුණ කාන්තාවක්. වයස අවුරුදු 60 කිට්ටු වුණාට බොහොම තරුණයි. පේනවනේ. ඉතින් මෙතන මේ කතාව ඇතුලේ අපිට සැකුණු යමක් තියනවද කියන එක තවමත් විමර්ශන කරමින් ඉන්නේ පොලිසිය. මෙහෙම කොහොමද සිද්ධ වුනේ? පඩි දෙන්නේ නැහැ කියලා කොහොමද බෙල්ල කපන්නේ? මේක ඇතුලේ තව මොන හරි දේවල් තියනවද? මෙයාලගේ අතර හොමාරු වෙච්ච මුදල් ගනුදෙනු, මේ සිඤ්ඤෝරලා මෙයාට දාපු මුදල් දැන් පරීක්ෂා කරනවා. මෙයාලා අතර වෙන කුමක් හෝ ගනුදෙනුවක් මෙතන සිද්ධ වුණාද කියලා ඉතාලි පොලිසිය කියන්නේ ලේසියෙන් ගැලවෙන්නට ලැබෙන්නේ නම් නැහැ. මොකද මේ සිද්ධිය වෙලා මේ කාන්තාව කතා කරලා පොලිසියට කතා කරලා යාම පාපොච්චාරණය කරනවා පොලිසියට. හැබැයි පොලිසියට කොහොම පාපොච්චාරණය කරුවත් සාක්ෂි ඇතුව නිවැරදිව ඔප්පු වෙන්න ඕන. මේ වෙද්දි මෙයාව බන්ධනාගාරගත කරලා තියෙන්නේ. මෙයා බොහෝ දුරට මෙවැනි අයට වසර 21ක, ඒ කියන්නේ දැන් වයස අවුරුදු 58යි 21යි අවුරුදු 80ක් 79ක් ජීවිතේ නිදහසේ ඉන්න ඕන හොඳ කාලය ඇයට කෙසේ වෙතත් ගත කරන්න වෙන්නේ හිරගෙදර. ඉතින් ආදරණීය හිතවතුනි, ගෝසල් ටීවී නාලිකාව නරඹන ඔයාලා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ඔබලා අපේ වීඩියෝ එකක් එනතුරු රැඳී සිටින්න කියලා අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඉතාලියේ මේ වගේ අපරාධකරුවන්ව මනෝවිද්‍යාත්මකව ඒගොල්ලෝ පරීක්ෂණ කරනවා කොහොමද මේ තැනට ඇයපත් උනේ. විශේෂයෙන්ම වයසක අයත් එක්ක වැඩ කරද්දී, වයසක සිඤ්ඤෝරලත් එක්ක වැඩ කරද්දී මේක නරඹන ඔයාලා බොහොම ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. යම්කිසි අවදානමක් ඔයාලට දැනෙනවා නම් හැකි ඉක්මනින් එතනින් ඉවත් වෙන්න. ඒ අවදානමත් එක්ක ජොබ් එක ඉදිරියට අරගෙන යන්න එපා. කුමන හෝ ගැටලුවක් තිබෙනවා නම් ඉතාලිය බදාන්ත රැකියා කරන ඔයාලා අපේ මේ දුරකථන අංකයට කතා කරන්න. අපි සමස්ත ඉතාලියේ වටා ඉන්න අපේ දන්න හිතවතියන් සමග සාකච්ඡා කරලා ඔයාලා යම්කිසි ගැටලුවක පැටලිලා ඉන්නවා නම් ඒක විසඳලා දෙන්න අපි උපරිම උදව් කරනවා. ඒ වගේම යම්කිසි නීතිමය ගැටලුවක ඉන්නවා නම් ඔයාලව කවුරු හරි සමහර අපිට ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුණා අපේ සමහර කාන්තාවන් බලහත්කාරයෙන් වගේ වැඩට රඳවගෙන ඉන්නවා, හිර කරගෙන ඉන්නවා අපේ තරුණ කොල්ලන්ව. ඉතින් ඒ නිසා එහෙම අය නිහඬ වෙන්න එපා. අපිට කතා කරන්න. අපි ඔයාලගේ ප්‍රයිවසි එක, ඔයාගේ පුද්ගලිකත්වය රැකලා අපි ඔයගොල්ලන්ට උදව් කරන්නට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා. මාධ්‍ය ඒකකයක් හැටියට ඉතාලියේ සිද්ධ වෙන අපරාධ පිළිබඳව ගෝසල් ටීවී අපේ නාලිකාවෙන් අපි වැඩිපුර අවධානයක් යොමු කරලා ඔයගොල්ලන්ට කතා කරනවා. ඇයි අපි කතා කරන්නේ? අපරාධ පිළිබඳව සමාජයේ දැනුවත් කිරීම තුළින් ඔබට පුළුවන් ඔබේ දරුවව රැකගන්න, ඔබේ ස්වාමි පුරුෂයව රැකගන්න, ඔබේ බිරිඳව රැකගන්නට. මොකද එක තප්පරයයි, එක නිමේෂයයි ඉවසීමේ සීමාව එහාට මෙහාට වෙන්න තියෙන්නේ. ඒ වෙද්දී අපි සමාජයේ තුල සිදුවන මේවැනි බිහිසුණු අත්දැකීම් ඔයගොල්ලන්ට ඔබලගේ දැස් මානෙට ඔබලගේ ස්මාර්ට්ෆෝන් එකට අපි අරන් ආවම GoSL TV YouTube channel එකෙන් ඔයගොල්ලන්ට හිතන්නට දෙයක් අපි ඉතුරු කරනවා. ඔයගොල්ලෝ එවැනි අත්දැකීමකට මුහුණ දෙන්න වේගවත් වෙන අවස්ථාවලදී ඔයාලව අපිට ස්ලෝ කරගන්න පුළුවන්. ඔයාලට අපිට බ්‍රේක් ගස්සන්න පුළුවන්. ඔන්න ඔය ව්‍යායාම, ඔන්න ඔය වෑයම අපි දරනවා මේ වීඩියෝ තුලින්. අන්නේ නිසයි මේ වීඩියෝ තුල ත්‍රාසය, ඒ වගේම බියකරු බව, ඍණාත්මක බව ඇතුලේ විශාල ධනවාදී මෙසේජ් එකක් ඔයගොල්ලන්ගේ මනසට අපි ඇතුල් කරන්න උත්සාහ කරනවා. ඔයගොල්ලන්ගේ දරුවන්ට පෙන්වන්න අපි උත්සාහ කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ කතාවක් පෙන්වලා සමාජයේ රෞද්‍ර බව ඒගොල්ලන්ට කියලා දෙන්නට. ඉතින් දාවර හිතවතුනි, මේ කාන්තාව එරිකා, මෙම කාන්තාවට මේ වෙද්දී වසර 21යි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින්නට සිද්ධ වෙනවා. නුදුරු දිනකදී නඩු තීන්දුව ලබා දෙනවා. ඉතින් මේ සියලු තොරතුරු අපි ඔයගොල්ලන්ට අපේ GoSL TV channel එකෙන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට සජීවීව අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දැක්කා අර තරුණ පිරිමි ළමයා සහ ඉතාලි ගෑනු ළමයා අතර සිදුවෙච්ච මරණය පිළිබඳව අපි වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. ඉතින් මේක අවසානයේදී ඒ වීඩියෝ එක ඔයගොල්ලන්ට දාන්නම්. ඒකත් බලන්න. ඔයගොල්ලන්ගේ තරුණ දරුවන්ට
ආදරය ප්‍රේමය නිසා ඇස් අන්ධ කරගන්න එපා කියන පණිවිඩය ඒ තුල තියෙනවා. ඒ ගැන පැහැදිලි කරලා දෙන්න. ඉතින් අපේ හිතවතුනි අදට මම නවතින්නම්. අපි ආයෙත් මේ වගේම වීඩියෝකින් හමු වෙමු. ඒ වගේම GoSL TV නාලිකාවෙන් අපි ඉතාලියේ අලිය කියවිලි ඒ වගේම වීසා පිළිබඳව ඒ වගේම ඉතාලි භාෂාව පිළිබඳව සහ සමාජයේ මේ වගේ බිහිසුණු දේවල් වලින් ඔබ ගලවා ගැනීමේ වැඩසටහන අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් අද වැඩසටහනේ මම සමුගන්නම්. අපි නැවතත් හමු වෙමු. channel එක subscribe කරලා යාළුවන්ට share කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවසන් වනතුරු බලනවා හැමෝටම බොහොමත්ම ස්තුතියි. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මම ඉතාලියේ සිට නුවන් දඹදිව. ජීවිතේ ඔබ ආමග තොරතුරු කියන්නට අදම අමතන්න. GoSL TV